කියන්න කනගාටුයි. ඒකට Nokia හිටියොත් ඔකට දන්නේ නැහැ මේ ගැන. එන්න අහගන්න මේ කතාව. 100 දෙනෙක් අයින් කරලා තියෙනවා මගේ පරණ කම්පැනි එකෙන්. ආරංචියක් ආවා. ඉතින් මගේ පරණ යාළුවෝ හිටියා. දැන් ඒ කට්ටියට ටර්මිනේෂන් ලෙටර් එක අතට ආවට පස්සේ තමයි මතක් වෙන්නේ HR එකේ ඉන්න අයයි HR එකේ ඊට පස්සේ මොනවද කරන්නේ ප්‍රධාන දේවල්. ප්‍රධාන දේ මගේ යාළුවෝ කෝල් කරලා මයින් ඇහැවේ. යාළුවට හම්බෙලා අවුරුදු 10කට වඩා කාලයක් හිටපු එක්කෙනෙක්. එයාටත් හම්බෙලා ටර්මිනේෂන් ලෙටර් එක ඒ 100 දෙනා අතරේ මේ ඇදලා තියෙනවා. පළවෙනි කන්සර්න් එක තමයි එයා අහපු ප්‍රශ්නේ හැමෝටම වැදගත් වෙයි. මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියන්නම් ටර්මිනේෂන් එකක් දුවාට හම්බුනොත් එimhe කම්පැනි එකෙන් වෙන්න එපා. ඉතින් කරන්න දෙයක් නැහැ මේ සිටුේෂන් එක ගොඩක් අයට එහෙම ආරංචි වෙන නිසා මම කියන්නේ ටර්මිනේෂන් හම්බෙච්ච ගමන් එයා ස්ටක් වෙන්නේ ලෝන් එක. මොකද කලින් හිටපු කම්පැනි එකේ හැමෝටම ලෝන් දුන්නා. රිරම් 3000 ඉඳ තියෙන පඩි තියනට හැමෝටම ලෝන් දුන්නා. එතකොට ඒකට ඇප්ලයි කරලා ලෝන් එක අරගෙන ඒක රිනිව් කර කර අප්ඩේට් කර කර හිටියා. දැන් ටර්මිනේෂන් ලෙටර් අතර ආවට පස්සේ මතක් වෙන්නේ ලෝන් එකට මොනවද වෙන්නේ. ලෝන් එකේ භාගයක් ගෙවලා තියෙනවා. ඉතින් භාගයක් ගෙවලා නැත්නම් මම ඔයාලට කියන්නම් අද මේ කතාව ඔයාලටත් දැනගන්න. ලෝන් එක ඔයා ගෙවලා භාගයක් ගෙවන් යද්දී ඔයාලට ටර්මිනේෂන් එක අතර දුන්නොත් එහෙම වෙන්නේ ඔයාගේ අවුරුදු 10ක් හරි අවුරුදු 15ක් හරි අවුරුදු 5ක් හරි වැඩ කරපු ඒ සම්පූර්ණ ඔයාගේ හෝල් කරන සැලරි එකයි ඔයාගේ ග්‍රැටිවිටි ඔයාගේ ලීව් බැලන්ස් ඔයාගේ ටිකට් එයා ටිකට් හැම සත පහක්ම ෆයිනල් සෙටල්මන්ට් එක යනවා බැංක් එකට. මොකද බැංක් එකෙන් සැලරි ට්‍රාන්ස්ෆර් එක දීලා තිනවා අරන් තිනවා කම්පැනි එකෙන්. ඒ නිසා තන ඇග්‍රීමන්ට් එකක් තියෙන නිසා ෆයිනල් සෙටල්මන්ට් එක ගියාම බැංක් එකට බැංකෙන් කරන්නේ ඔයාගේ ඒ සම්පූර්ණ මුදල ලෝන් එකට වඩා අඩු නම් මේක හෝල් කරනවා. ලෝන් එක වැඩි නම් සම්පූර්ණ ගාණ කපාගෙන ඉතින් ඒක රිටර්න් කරනවා. කොහොම හරි හෝල් කරාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා අලුත් කම්පැනි එකට ජොයින් වෙලා ඒ කම්පැනි එකේ වීසා එක ගහලා ඒ කම්පැනි එකෙන් සැලරි සර්ටිෆිකේට් එකක් සැලරි ට්‍රාන්ස්ෆර් එකක් ඔයාගේ දැන් තියෙන බැංකුවට දුන්න දවසේම 6 ඇතුළත ඔයාගේ ෆයිනල් සෙටල්මන්ට් එකේ සම්පූර්ණ මුදල රිටර්න් කරනවා. ඔයාගේ අවශ්‍ය ඒ අදාළ ඉන්ස්ටෝල්මන්ට් එක කපාගෙන. ඕක තමයි වෙන්නේ. ගොඩක් අය කන්ෆියුස් වෙනවා මොනවද වෙන්නේ ඊළඟට මොනවද කරන්න කියලා. ඊට පස්සේ ඔයාට ජොබ් එකක් හොයාගන්න බැරිනොත් එහෙම වෙන්නේ ඔයා මාස 3ක් ඔයා ඒ ලෝන් එක ගෙවුවේ නැත්නම් ඔයාට තර්ඩ් පාටි දාලා ලීගල් ඇක්ෂන් ගන්නවා. ඉතින් ඒ නිසා මේවා දැනගෙන ඉන්න ලෝන් කතන්දරේ ටිකක් බරපතල වෙන්නේ ටර්මිනේෂන් එක අතර ආවට පස්සේ. ඒ වුණාට ඔයාට තව ජොබ් එකක් හොයාගෙන ඒ පඩියට සමාන ජොබ් එකක් හොයාගෙන ආපහු කතා කරලා ගිහිල්ලා බැංකුවට ඒක රීස්ට්‍රක්චර් කරගන්න පුළුවන්. ඔයා කෙලින්ම යන්න මේ හැම බැංකුවකම තියෙනවා රිකවරි සෙක්ෂන් එකක්. රිකවරි සෙක්ෂන් එකට ගිහිල්ලා කතා කරන්න මගේ ජොබ් එක නැති වුණා. ඒ නිසා මට මෙහෙම සහනයක් ඕනේ. එතකොට මම හිතනවා මේ දවස්වල ඔකටට රීස්ට්‍රක්චර් කරලා ආපහු ලෝන් එක අඩු වාරිකයක් ගෙවලා අලුත් කම්පැනි ජොයින් වෙලා ඒ කම්පැනි එකේ සර්විස් සර්ටිෆිකේට් එක සැලරි ට්‍රාන්ස්ෆර් ලෙටර් දුන්නාට පස්සේ ආපහු ඒ ඉතිරි බැලන්ස් එක වගේ අකවුන්ට් එකගෙන සාමාන්‍ය විදිහට ගමන යන්න. ඉතින් එhmenan කියන්නේ ප්‍රොසෙස් එකේ දැනුමක් තියෙන නිසා ජයව පරිස්සමින් ඉන්න හැමෝටම ජොබ් පරිස්සම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයව.